අපි හැමෝම අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්නේ නේද? ඒත් මේ වේගෙන් වෙනස් වෙන AI ලෝකයේ ඇතුලේ ඒ අනාගතය ඇත්තටම කොයිතරම් සුරක්ෂිතද? අපි බලමු AI තාක්ෂණයත් එක්කම අපේ දරුවන්ව ඊටත් වඩා ශක්තිමත්, ඊටත් වඩා දක්ෂ කරන්නේ කොහොමද කියලා. ඇත්තටම මේක තමයි අද අපි මුණ දෙන ඇත්ත. අපේ දරුවෝ දැන් ජීවත් වෙන්නේ ඩිජිටල් ලෝකෙක. බලන්නකෝ හැම තත්පරේම වගේ. එයාලගේ අවධානය ගන්න එක පැත්තකින් ගේම්ස්, අනිත් පැත්තෙන් ඇප්ස්, තව පැත්තකින් AI ඇල්ගොරිතම්ස්. මේ ඔක්කොම එකිනෙක එක තරඟ කරනවා. ඉතින් මේක නිකම්ම ඉගෙනීමට තියෙන බාධාවක් විතරක්ම නෙවෙයි. නෑ, ඊට වඩා ගොඩක් එහාට ගිය යුතු දෙයක්. ගොඩක් වෙලාවට අපි හිතන්නේ මේක නිකම්ම ළමයාගේ අවධානය බිඳවැටෙන එකක් විතරයි කියලා. ඒත් ඇත්තටම මේ අලුත් ලෝකේ තියෙන අනතුරු ඊට වඩා ගොඩක් බරපතලයි. අපි බලමු දෙයි මොනවද කියලා. හිතන්නකෝ. එක පැත්තකින් අවධානය නැති වෙලා යනවා, ආත්ම විශ්වාසය ටික ටික අඩු වෙනවා, සමහර වෙලාවට ඔන්ලයින් හිරිහැරවලට මුණ දෙන්න වෙනවා. ඒ මදිවට මේ නොමග යවන AI භාවිතය මේ හැමදේම එකට උනාම ඒක බලපාන්නේ දරුවාගේ අධ්‍යාපනයට විතරක් නෙවෙයි, ඒක එයාගේ මුළු පෞරුෂයටම බලපෑම් කරනවා. ඉතින් මේක ඇත්තටම අපිට නොසලකා හැරලා ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මේ වෙලාවේ හැම අම්මා කෙනෙක්ගෙම හැම තාත්තා කෙනෙක්ගෙම හිත තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක. අපි කොහොමද මේ අභියෝගවලට මුහුණ දෙන්නේ? අපේ දරුවව මේ නොපෙරෙන අනතුරෙන් බේරගන්න ඇත්තටම විසඳුමක් තියෙනවද? ඔව්, විසඳුමක් තියෙනවා. මෙන්න ඒකට හොඳම පිළිතුර. Python Playground ආයතනයෙන් විශේෂයෙන්ම අපේ දරුවෝ වෙනුවෙන්ම නිර්මාණය කරපු AI Smart Personality Development for Kids. මේක එක් දින ප්‍රායෝගික වැඩමුළුවක්. මේක එක දවසක වැඩමුළුවක් තමයි. හැබැයි එක දවස ඇතුලේ මේ වේගෙන් වෙනස් වෙන ඩිජිටල් ලෝකෙට සාර්ථකව මුහුණ දෙන්න ඕනම කරන අත්‍යවශ්‍ය කුසලතා ටික අපි දරුවන්ට ප්‍රායෝගිකවම ලබා දෙනවා. හොඳයි, එහෙනම් අපි බලමු මේ වැඩමුළුවෙන් දරුවෙක් හරියටම මොනවද ඉගෙන ගන්න කියලා. මොකද මේක දරුවාගේ අනාගතය වෙනුවෙන් කරන හොඳම ආයෝජනයක්. චුට්ටක් හිතලා බලන්න. වටේ කොච්චර බාධා තිබුණත් නොසැලී තමන්ගේ වැඩට අවධානය දෙන දරුවෙක්. ආත්ම විශ්වාසයෙන් තීරණ ගන්න දරුවෙක්. ඔන්ලයින් ලෝකෙදි තමන්ව ආරක්ෂා කරගන්න හැටි දන්න, AI තාක්ෂණය තමන්ගේ දියුණුවට පාවිච්චි කරන, ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා වෙන් කරගන්න පුරුවන් දරුවෙක්. අනේ ඔක්කොම එකතු වුණාම තමයි හැදෙන්නේ අනාගත ලෝකෙට නියමිතම ගැලපෙන ශක්තිමත් ඩිජිටල් පෞරුෂයක්. වැඩමුළුව දවසකින් ඉවරයි තමයි. ඒත් ඒකෙන් ලැබෙන දේවල් එතනින් නවතින්නේ නැහැ. දරුවට එයාගේ ඉදිරි ගමනට උදව් වෙන හරිම වටිනා මෙවලම් කීපයක්ම අතටම ලැබෙනවා. බලන්නකෝ ලැබෙන දේවල්. වැඩමුළුව අවසානයේදී දරුවටම විශේෂ වුණු ෆෝකස් ප්ලෑන් කාඩ් එකක්. ඊට පස්සේ ඉස්සරහට දවස් 14කට අනුගමනය කරන්න පුළුවන් growth plan එකක්. ඒ වගේම මේ හැමදේම සම්පූර්ණ කළාට පස්සේ හරිම වටිනා සහතික පත්‍රයක්ත් ලැබෙනවා. ඉතින් පේනවනේ මේක දවසකින් ඉවර වෙන දෙයක් නෙවෙයි. මේක දිගු කාලීන ගමනක පටන් ගැනීමක්. ඉතින් හැම දෙමව්පියෙක්ටම හැම විදුහල්පතිවරයෙක්ටම කියන්න තියෙන්නේ මේකයි. කරුණා කරලා මේක අමතර ක්‍රියාකාරකමක් විදිහට හිතන්න එපා. මේ වේගෙන් වෙනස් වෙන ලෝකයේ හැටියට මේක දරුවෙක්ට ලබා දිය යුතුම අත්‍යවශ්‍යම දෙයක්. ඒ නිසා අනාගතයේ ඕනම අභියෝගයකට නොබියව මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් දරුවෙක් වෙනවෙල් මේ ලැබෙන අවස්ථාව මගහැරගන්න එපා. දරුවගේ අසුන වෙන් කරගන්න, ඒ වගේම වැඩි විස්තර දැනගන්න දැන්ම මේ තිරේ පේන අංකෙට kids AI කියලා WhatsApp පණිවිඩයක් එවන්න.